සුබ නව වසරක් වේවා සියලු දෙනාටම. විශේෂයෙන්ම අපි 2025 පහු කරලා දැන් 2026 වර්ෂයට පා තබලා තිබෙනවා. මම 2026 වර්ෂයට ඔබට ආශිර්වාද කරනවා. ඔබ ජලමැදින් ගිනිමැදින් ගමන් කරා. නමුත් දෙවියන් වහන්සේ ඔබව සාරවත් තැනකට 2026 වර්ෂයේ පමුණවන්නට යනවා. ඒ සාරවත්කමේ ආශිර්වාද ඔබ අත්පත් කරගන්නට යනවා. ගීතාවලිය 65:11 මම කියවන්නම්. ඔබ සොකීය යහපත්කම නැමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසන සේක ඔබගේ මාවත් වලින් සාරත්වය වැගිරේ. ඒ නිසා මේ නව වසරේ සාරත්වය වැගිරෙන්නා වූ සුබම සුබ නව වසරකට ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම සුබ නව වසරක් වේවා. දෙවියන් වහන්සේගෙන් ඔබට ඒ සාරත්වයේ වැගිරෙන්නා වූ ආශිර්වාද ඔබ මතත් ඔබේ පවුල මතත් වැගිරේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. සුබ නව වසරක් වේවා.